අයිබෝන් දරුවනේ සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා. අද අපේ YouTube channel එක ඔස්සේ ආලෝක පරාවර්තනය සහ වර්තනය පිළිබඳව ටිකක් කතා කරනවා. ඇත්තටම දැන් කාලෙකින් අපි වීඩියෝ එක කරන්නේ. ඔයාලා දන්නවා දැන් 11 ශ්‍රේණියේ ළමයින්ට හරි වැදගත් වෙනවා ආලෝක වර්තනය සහ පරාවර්තනය. ඒ වගේම තමයි නව නිර්දේශය යටතේ 7 වසරටත් දාලා දින ආලෝක වර්තනය හා පරාවර්තනය. එතකොට දැන් ආලෝකය සහ පරාවර්තනය පිළිබඳව සහ වර්තනය පිළිබඳව අපි මේ පාඩමේදී කතා කරනවා. දැන් ඔයාලා දන්නවා දැන් ආලෝකය ගත්තාම ආලෝකය සරල රේඛීයව ගමන් කරනවා සහ ආලෝකය කියන්නේ ශක්තියක්. එතකොට මගේ ළඟ තියෙන උපකරණ කීපයක් සහ කාච සහ ඒ වගේ උපකරණ ඒවා යොදාගෙන අපි ආලෝක වර්තනය සහ පරාවර්තනය බලමු. හරි. දැන් මේ විදිහට මට පේන උපකරණ කීපයක් තියෙනවා. ආලෝකයේ වර්තනය සහ පරාවර්තනය බලන්න. ඉස්සලාම මේ තියෙන ඔයගොල්ලන්ට පේන ඇති ලේසර් කදම්බයක්. මේ ලේසර් කදම්බයක් තියෙනවා. එතකොට මේ ලේසර් කිරණයත් එක්ක කොහොමද ආලෝකය වර්තනය වෙන්නේ පරාවර්තනය වෙන්නේ කියලා බලනවා. හරි. ඔයාලට පේන ඇති මේ තියෙන්නේ උත්තල කාචයක්. හරිද? මේ උත්තල කාචයක්. අපි කියමු උත්තල කාචයකින් ඔයාලට පේන ඇති ආලෝකය කොහොමද වර්තනයට බඳුන් වෙන්නේ කියලා බලන්න යන්නේ. මේ තියෙන උත්තල කාචය. උත්තල කාචය මේකේ මෙහෙම තියෙනකොට ඔයාලට පේන ඇති උත්තල කාචය මොකද වෙන්නේ? ආලෝකය වර්තනය වෙනවා. ඊට පස්සේ ආලෝකය සමාන්තරව යවමු බලන්න අපි. ආලෝකින්න සමාන්තරව යවනකොට උත්තල කාචයකින් නාභියට එකතු වෙනවා. ඒතර සමාන්තර ආලෝක කිරණ උත්තල කාචය තුලින් වර්ධනය වෙලා නාභිගත වෙනවා. අපි මේකට කියන්නේ අභිසරණය කියලා. එතකොට උත්තල කාචයකින් අභිසරණය මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. සමාන්තර වෙන ආලෝක කිරණ නාභියේදී එකතු වෙනවා. මේ එකතු වෙන ලක්ෂණය කියනවා නාභිය කියලා. හරි. දැන් අපි මෙතන තියෙන අවතල කාචය. අවතල කාචයක් තිබ්බහම සමාන්තර වෙන ආලෝක කිරණ අපසරණය වෙන්නේ. අපසරණය කියන්නේ ආලෝක කිරණ විහිදිලා යන්නේ. මේකට කියනවා අපසරණය කියලා. එතකොට ඔයාලට පේනවා උත්තල කාචයකින් අභිසරණය වෙනවා, අවතල කාචයකින් අපසරණය වෙනවා. හරි. ඊට අමතරව අපි බලමු මේ තියෙන්නේ වීදුරු කුට්ටියක්. වීදුරු කුට්ටියකට ලම්බක වෙන ආලෝක කිරණ වර්ධනය වෙන්නේ නැහැ. මේ ඉන්නේ ලම්බකව වර්ධනය වෙන්නේ නැහැ. හැබැයි ආනත වෙන කිරණය ඔයාලට පේන ඇති වර්ධනය වෙනවා. ආලෝක කිරණ වර්ධනය වෙනවා. ආලෝක කිරණ වර්ධනය වෙද්දී මේ කිරණය පතන කිරණය, මෙතන වර්ධන කිරණය, ඊට පස්සේ නිර්ගත කිරණය එනවා. ඒ විදිහට ආලෝක වර්ධනය අපිට අරගන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ තල දර්පණය. ඔයාලා දන්නවා ඉතින් ගෙදර මූණ බලන කණ්ණාඩි වගේ එකක් තල දර්පණයක්. තල දර්පණයට ආනත වෙන කිරණය මොකද වෙන්නේ? පතන කෝණයට සමාන පරාවර්තන කෝණයක් සාදමින් පරාවර්තනය වෙනවා. මෙන්න බලන්න ආලෝක පරාවර්තනය වෙන හැටි. ආලෝක පරාවර්තනය. ඒතර මේ කිරණය පතන කිරණය ඊළඟට මේක වර්තන කිරණය. දැන් අපිට පුළුවන් මේ වර්තන කිරණය කොහොම ගන්න මැදින් අභිලම්බයක් අඳින්න. අභිලම්බයක් ඇඳොත් පතන කෝණය පරාවර්තන කෝණයට සමාන වෙනවා. ඔය විදිහටයි ආලෝකයේ කිරණ ගමන් කරන්නේ. හරි. ඒ වගේ වීඩියෝ වලින් අපි ඉස්සරහට හමු වෙමු. සුබ දවසක්.